මෙම ඉතින් දැනුමක් නැතුව කරන එක නම් එච්චර සුදු දෙයක් නෙමෙයි. මම මේ ආසාවට තමයි ගලවලා බැලුවේ. ඔයාලට පෙන්වන්නත් ඕන නිසා මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට මේක වැඩ කරන්නේ. මේක දැන් හයි කරගන්න. හයි කරගෙන බලමු. හයි කරලා ඉවරුනහමත් අර සද්ද එනවද කියලා. ගොඩක් වෙලාවට මේවා ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් නිසා පමණක් කොටස් මේ එකින් එකටම ගැලපෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තාම ගන්න නැති වෙන්නත් පුළුවන්. අපි චෙක් කරලා බලමු. එහෙම නැති වුණොත් ඒකට මොනවා විකල්පයක් තියෙනත් එපේ. හරි මේක මෙන්න මේ විදිහට තමයි හයි වෙන්න ඕන. හරි දැන් අපි මෙතෙන්ට තැන දෙක දාගමු. ඒක මාරුනා වගේ. මෙන්න මේ යන දෙක තමයි හිතෙන් දෙන්න ඕන. හරි යාළුවනේ මම දැන් අන්න ආයි පාරක් තිබිච්ච විදිහටම හයි කරගන්නවා. මට ඕනේ කොහෙන්ද සද්ද එන්නේ මොකද්ද සද්ද කියලා බලා ගන්න. මම හොයාගත්තා මොකද්ද සද්දේ කියලා. මේ යන හරියට සද්ද කරගන්න. නැත්තම් තිබුණාට වඩා සද්ද වැඩි වෙයි. හරි යාළුවනේ අපි මේ යන දෙක මම තාම පද කරගත්තා. හරි යාළුවනේ මම පොඩ්ඩක් බලුවා මොකද මේක තද වෙන්නේ නැති කියලා. මම මේක උඩ පැත්තෙන් තමයි තද කරලා තින්නේ. නමුත් ඒක ඇත්තටම ඇතුළු පැත්තෙන් එන්න ඕන. මම ඒකයි කිව්වේ දැන කරන්න එපා කිසි දෙයක් කියලා. මම මේක ඉගෙන ගන්නත් එක්ක කරපු නිසා තමයි මේක අයි පාරක් එහෙම පෙන්නුවේ. මේක මෙන්න මේ ප්ලේට් එකට ඇතුලෙන් ඕන හයි කරන්න. මෙන්න මේ විදිහට. නැත්තම් එන තද වෙන්නේ නැහැ. හරි දැන් අපි යන දාගමු. මං ආයෙ කියනවා මේ නොදැන ගලවන්න යන්න එපා. මේ මුත්තේ මම අකට එනවා. හරි අපි ඒක හයි කරගත්තා. දැන් නිකන් හොද කරකවල බලමු. ඒත් ගෑවෙන එක නම් ගෑවෙනවා. අපිට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්ද කියලා මෙතනින්. කොහොමත් මහ ගොඩක් නම් ඇඩ්ජස්ට් කරන්න බැරි වෙයි. මෙන්න මේක චුට්ටක් මෙහාට කරලා ඇඩ්ජස්ට් කරගන්න. ප්ලේට් දෙක. හරි. අපි දැන් හයි කරමු.
දැන් මම හිතන්නේ හරි. හයි කළාම තමයි හරියටම හරියද කියලා බලන්න වෙන්නේ. හරියන්නේ අපි බලමු දැන් මේකේ සද්ද එනවද කියලා. දැන් නම් සද්ද එන්නේ නැහැ වගේ. දැන් නම් සද්ද එන්නේ නැහැ වගේ. හයි කරකවල් බලමු. චුට්ටක් ඇස්ලෙට හරි කරකවමුද? අපි දැන් ඇක්සලරේටර් කරලා බ්‍රේක් අල්ලලා බලමු. හරි දැන් ඇක්සලරේටර් කරා. දැන් බ්‍රේක් අල්ලලා. ආයෙ බ්‍රේක් අල්ලලා. ආයෙ ඇක්සලරේටර් කරා. සද්ද නෑ දැන්. බ්‍රේක් අල්ලලා. රයිට්. අපේ වැඩේ ටිකක් දුරට සාර්ථකයි. නමුත් මේක 100%ක්ම සාර්ථක නෑ. මෙතන මෙන්න මේ මෙතන ඇඩ්ජස්ට් මන්ට් එක පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් නැවත ගෑවෙනවා. අනිවාර්යෙන්ම. ඒ නිසා මේන් කැලලක් දාන්න ඕනේ. ඔයාලට මතක ඇති කලින් සද්දේ. දැන් ඒ සද්දේ නෙමෙයි ස්මූත් සද්දයක් එන්නේ. හරි යාළුවනේ දැන් මේ අපි ඊට කැදයක් හයිකමු. අපිට අර කොටස නැතුව කොහොමද මේ වැඩේ හදාගන්න බැහැ. ඒ කැල්ල අනිවාර්යෙන් ඕනමයි. ඒ ගෑවෙන ගැටලුව විසඳ ගන්න නම් අපි තොකුරස් ටිකක් හයි කරගමු.